මේ වැවගම විද්‍යාරාජ පිරිවෙන් විහාරස්ථානයේ ඉතිහාසයේ ඉඳලා පවත්වාගෙන ලබන එක්තරා සංස්කෘතික අංගයක් තමයි අපි මේ පෙරහැර කියලා කියන්නේ. ඉතින් මේක විශේෂී මේ වැවගම ප්‍රදේශවාසීන් සියලු දෙනාම මේ පොසොන් පොය උදා වැටෙන හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ පෙරහැර හා සම්බන්ධව ඒ සඳහා සහභාගී වෙලා ඒ සඳහා සහභාගී වීමට හැම සියලු දෙනාම සම්බන්ධ වීමටයි හැම දෙනාම බලාපොරොත්තු ඇතිව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම මේ පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන යපු තැනක් තමයි පෙරහැර. ඉතින් මේ අවුරුද්දෙත් අපි දායක සභාව ඒ වගේම තරුණ පිරිස මේ සියලු දෙනාම ඒකරාශී වෙලා මේ උතුම් පෙරහැර පවත්වන්නට කල්පනා කරලා තිබෙනවා. ඉතින් ප්‍රසම්පෝය දැන් පහුවෙලා දැන් අපි මේ උදා වෙන්නේ ඇසළ පොය. ඉතින් ප්‍රසම්පෝය හා ඇසළ පොය අතර අපි මේ පෙරහැර පවත්වන්න තමයි සාකච්ඡා කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි 19 වෙනිදාට තමයි අපි පෙරහැර පවත්වන්නේ. ඉතාල පිළිසකගේ සම්බන්ධතාවය ඇතුව කටයුතු කරන්නට ඉතාමත් උත්සාහවත් අන්දමින් සිද්ධ කරන්නට අපි හැමදෙනාම කල්පනා කරලා තිබෙනවා. නිසා හැමගුරුගේම සහයෝගය උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම මේ උදව් උපකාර කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවන සම්පන්නිය ඇති වෙලා දීර්ඝායුෂ වින්දනය කරන්නට හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබිලා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සත්‍යාව සම්බන්ධයෙන් හැමදෙනාගේම කටයුතු හොඳින් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට හැමදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.